සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්න යශෝදරාලා වගේ බිරින්දෑවරුන්ට. යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන්නේ කාටද? සිද්ධාර්ථලා වගේ පිරිමින්ට. ඔය හැන්දෑවට අර මේ ප්‍රතිවල බොන්න නැති හින්දා ගැටලුවක් නෑ. ඔය කෙලලා ඉන්නකොට යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන්න මතක තියාගන්න. සසර ගනුදෙනුව එකට කරන්න ඕන එක. ඒකට හොඳ ප්‍රාර්ථනා තියෙන්න ඕන. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට අද ඉඳන් හෙට ඉඳන් මේක ගෙදරින් පටන් ගමු. අපේ අවුරුදු 18 20 පැනපු දරුවන්ට අපිරිය වෙලා ඉන්න දෙමව්පියෝ. ඇයි ඒ? සමහර අම්මලා කියනෝ නේද තොපි හැදුවට වඩා හොඳයි. එහෙම කියනෝ නේද? සංසාරේ කවදාවත් එහෙම කියන්න එපා. ලෙයින් මසින් ජාතක කරපු දරුවෙකුට කොහොමද කුණුහරුපෙන් බණින්නේ? මේ පැතිවල නම් බයින් නැතුව ඇති. නෑ බොහෝ පැතිවල බයිනවා. ඒකයි මං කියන්නේ. කාටද? මේ තමන්ගේ දරුවන්ට කුණුහරුපෙන් බයිනවා. කවුද බයින්නේ? දෙමව්පියෝ. කවදාවත් එහෙම බයින්න එපා. ජීවිතේ පුරුදු වෙන්න ඕන අම්මයි තාත්තයි දරුවෝ ටිකයි එක්ක 4-5 දෙනයිනේ ගෙදර ඉන්නේ. ඕ ගනුදෙනුව බේරගන්න බැරුව නෙමෙයි.